බලන්න අයියා. මට හොඳටම ගැහුවා. කවුද වැඩ කරුවේ? අර කොළඹින් ආ මහත්තුරු. ඔකට ඔහම ගහලා මදි. ඔකත් තලන්න ඕන. මෙතන කොටවත් මගේ වචනට උඩින් යන්න බෑ. ඔබට මෙතන නීතියකයි. මගේ නීතියට උඩින් යන්න ඔබට බෑ. හිතන්න එපා. ඔගේ සල්ලි වලට මට දෙයි කියලා. ගොමන් ඉතුරු කරන්නේ. ගොමන් ඉතුරු කරන්නේ. බෙටේ. ගොමන් අන්න ලෙඩේ ආපහු හිටියා. යන්න ඉක්මන් කරන්න. අනේ අයියා 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 දැන් ඔස්සන්න දැන් හරි නේද අයියා මිනිස්යාගෙන් අපි කිසි කෙනෙකුට කිසිම හිරිහැරයක් වෙලා නැහැ. මෙයාව අපේ ඉදිරි වැඩ පිළිවෙලට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මංජු, මෙයාට හොඳට කණ්ඩ බොණ්ඩ දීලා කිසිම හිරිහැරයක් වෙන්නේ නැතුව යන්න බලා ගන්න ඕනේ. මගේ පුතා මොකද උඹලා මේ බැඳලා තියන්නේ? ඊටපම් පුතා මන් ලියන්න මේ මැමි ටික. අනිත් ඒවා පේන්නේ නැහැ මම සතුට කරන්න දෙන්නේ. ලියන්න එපා. අම්මා ලියන්න එපා. උඹත් මේ හැමදේම වෙනකම් බලා හිටියා නේද? පලෙන් යන පැත්තකට. අම්මා මේ කියන දේ පොඩ්ඩක් අහන්න. ඊටපම් පුතා. පලෙන් කිව්වා නේද? අම්මා අර පැත්ත පොඩ්ඩක් බලන්න යන්න කිව්වා. අර බලන්නකෝ. අර කවුද එහෙනම් මේ බැඳලා දාලා ඉන්නේ? මට නම් මේ කිසි දෙයක් හිතා ගන්න බෑ. මොකද මේකේ තේරුම? මේ ළමයා කවුද? මම කොහේඳද මෙහාට ආවේ? මම ජගත් අම්මේ. ආවේ ගම්පල වත්තේ ඉඳලා ආවේ. ගම්පල වත්තේ ඉඳලා. මොකද මේ ළමයාගේ තාත්තගේ නම? අප්පච්චිගේ නම සොලමන් ගුණසේවර. මොනවා? සොලමන් ගුණසේවර. පුතා මට දිග කතාවක් කියන්න තියෙනවා. ඊට ඉස්සෙල්ලා මේ දරුවා ලියලා දාන්න ඕනේ. ඒයි. ලියපන්. රාජු පුතා මේ ඉන්නේ උඹේම අයියා. මගේ අයියා? ඔව්. එදා වෙච්ච හැම දෙයක්ම මම විස්තරතුව කියන්න. මම ඒ දවස්වල වැඩ කරේ සොලමන් ගුණසේවර ලොකු හමුගේ වත්තේ. ආබල ඔබ සිරියලතා නේද? එහෙමයි හාමුදුරනේ. බලපන් බං අර ගස් යට කරාබුණට් ටික හරියට අහුලා දාලා නැහැනේ බං. ඵලයන්. ඒක ඉවරයක් කළා හිටපන් ඵලයන්. හොඳමයි හාමුදුරනේ. හැඩ වැඩ වෙන්න ඕනේ නැහැ ඵලයන්. ඉතින් මොනවද හම්බුනේ කරන්නේ? ගහන්න එපා බං මිනිස්සු තවුත් මම පෙරියදේ හම්බුනේ මට යන්න දෙන්න. ගහන්න නැතුව හිටපන් කියලා ඉතින්. සිරියලතා ඔකද මඩන්නේ කතා කරපන්කෝ මොකද්ද උනේ ලොකු හාමු ඉතින් ලොකු හාමු මාව
Teguamu. Mangu bawa kanayako. කාලෙකට පස්සේ මංජු දුව ඉපදුනා. මංජු දුව එක අතකින් බලනකොට මේ ඉන්නේ උඹේ අයියා කියලාත් කියන්න පුළුවන්. මේ තාත්තා සොල්මන් කුණුසේවර ලොකු හමු. Loco ganeko. Ikbang karbala. Ikbang karbala. හෙල්ලන්න බා. හෙල්ලුනොත් වේලුගේ ඔළුව කුඩු වෙන්න වැඩි තියනවා. වේලු කියපන් මුන්ට තුවක් බිම දාන්න කියලා. කියපන්. ඔක්කොම තුවක් බිම දාපල්ලා. අම්මේ ඉක්මනට යන්න. අපි යන් දරුවෝ. හෙල්ලන්න බා. ඉක්මන් කරන්න අම්මේ. එන්න බා එකක් පස්සේ. මට මොව මිස්සුණා. රාජු ඉනවා. රාජු? ඒ ජගත් නේ. මට වැරදුනා. ජගත් නෙන්න. ජගත්? මොකද පරක්කුනේ ආ? මේ ලස්සන සුරයක්. Come and sit. ඒක අහන්න ගත්තා. ඔය හරි නරකයි. Take a seat. Have a cup of tea. Oh, thanks. Cindy, අපි කොහේ හරි යමු? යන්? යන්කෝ. අද අපි කොහෙද යන්නේ? මේ උන්නටම ටයිසින් අරන් දෙන්නේ. ප්‍රශ්න නේද? ප්‍රශ්න නැත්තේ කාටද? මගේ ප්‍රශ්න ඉක්මනට විසඳ ගන්න ඕනේ. එයි, ඔයාම නිකු කාලයත් එක්ක ප්‍රශ්න විසඳේ කියලා. එයි වට මතක නැද්ද? කවුදද? කිව්වනේ නෑ. ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. මං හිතුවා ඔයා සේරම විතර අපච්චිට කියලා යාවි කියලා. ලියුමක්වත් යවුවන? ලියුමකින් තියා පෝස්ටර් ගහලවත් ප්‍රශ්න විසඳ ගන්න බෑ. යුද්ධකින් නිසා. ඔයාගේ අම්මලා අපච්චිලා හින්දා තමයි අපිට මේ වැව් ගාන රස්සයක් දෙන්න වෙලා තියෙන්නේ. ඊයත් සැම්සන් මාව ගිලින්න බලාගෙන ඉන්නවා. අපිට මොකක් හරි ඉක්මනට තීරණයක් ගන්න වෙයි. නේද ජගත්? ඔයා එකපාරට වෙනස් වෙලා අම්මලා අපච්චිලා අමතකුණාද? තණ්හාව නම්බුව බලයේ තියන අය ආදරය කරන්න දන්නේ නැහැ. ආදරය කරන අය තේරුම් ගන්න බෑ. ඔය පොදේවල් වලට වාල් වෙන තු ඉන්න තියනවනම් මේ ලෝක කොයිතරම් ලස්සන වේද? මට මේ හැම දෙයක්ම අමතක කරලා ඉන්න පුළුවන්. අමතක කළා දාලා ලස්සන ලෝකයකට යන්න පුළුවන්. ඒ වහින්ද. ඔය ලස්සන ලෝකෙට යන්න ඉස්සෙල්ලා මොනවද කිව්වේ? ඇයි බින්දුවට ආවුන් නැත්නම් මෙච්චර ළඟ ඉඳන් කියලා කන අයියෝ අයියෝ. සෝරි බින්දියා. කන අප්සෙට් වෙන්නේ නැහැ නේද? මම විලෝ කෙරුවේ.
දෙගෙන යන එකනේ තියෙන්නේ. මට බෑ හැමදාම. පැල් රකින්න නේද? අම්මලා අප්පච්චිලා මට ළඟදිත් මගුල් කපු ගමක් කතා කරන්නේ. හරියට ඒ අය දන්නේ නැතුව වගේ. ඔයා කෙලිම කිව්වා නම් ඉවරයිනේ. කියන්නේ ඉස්සෙල්ලා කුරුණෑගල ගියාම ගෙයක් එහෙම හොයාගෙන ඉන්නකෝ. කවද්ද ට්‍රාන්ස්ෆර් එක? ලබන සුමානේ. මේ ජගත් නේද? සත්‍ය? ඔයාට කොහින්ද මේක? වෙන්න බෑ. වෙන්න බෑ. මේ ජගත් තුවක්කුත් අතේ තියාගෙන? මෙයා මිනි ගානක් මරලා තියෙනවා. එයා හොයන්න තමයි මං කුරුණෑගලට ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. වෙන්න බෑ. කවදාකවත් වෙන්න බෑ. මං ජගත් පුංචි කාලේ ඉඳලා දන්නවා. එයා ඒ වගේ කෙනෙක් නෙමෙයි. කෝකටත් ඔයා හොඳට හොයලා බලලා කරන දෙයක් කරන්න. පහුගිය දවස් දෙක තුනේ දකින්න නැතුව හිටියේ අර ළමයා ගැන. ඒව හිතින් අස් කරගත්තාම ආයෙ ඒව ගැන හිතන්න ඕනේ නැහැ. මං නම් හිතුවේ පුතා ඒ ළමයා ගැන හුඟක් ආදරෙන් ඉන්න ඇති කියලායි. අනේ මන් දන්නේ. පොලිස් ජීප් එක වගේ වෙනද නම් දැනුම් දීලායි එන්නේ. මොකද හොඳයි බලමු. හලෝ ඉන්ස්පෙක්ටර්. හෙලෝ. අම්මේ මම මොනවා හරි බොණ්ඩ හදලා ගන්නම්කෝ. කොහොමද මිසස් ගුණසේකර අසනීප එහෙම? වරදක් නෑ. දැන් නම් ටිකක් සනීපයි. Take a seat, Inspector. Thank you. සමාවෙන්න ලොකුහාම. වැදගත් කාරණාවට ආවේ. ලොකුහාමගේ පුතා මේ දවස්වල කුරුණෑගල පැත්තේ ඉන්නවද? කුරුණෑගල පැත්තේ හිටියා. දැන් මෙහෙ. දැන් මෙහෙ. මේ ඉන්නේ පුතාද කියලා බලන්න. වෙන්න බෑ. මගේ පුතාට මේ වගේ දේවල් කරන්න කිසිම උවමනාවක් නැහැ. මගේ පුතා තුවක්කුවකුත් අරගෙන ඉන්න බෑ. කොහෙද උඹ හිටියේ කොහෙද හිටියේ? සිරි බලයින් උඹ එනකම් වරෙන් ඉක්මනට යන්න. මොකද මේ හුලං අරපන්. මේ පොලිසිය වාහනයක් නම් මගේ වාහනයක් නෙවෙයි. හුලං අරපන්. බෑ බෑ. ඔගේ හැටකටපන් හුලං අරිනවා හුලං. අකමැත්තෙන් වුණත් මට යාව හිරබාරට ගන්න සිද්ධ වෙනවා. හතරේම අරින්නද? ඈ? අරපයකෝ කතාව නවත්තලා. අන්තකෝ සපන්. අයියෝ මේ මොකද අනේ පිස්තෝල මේ පිස්තෝල වලින් සෙල්ලම් කරන කාලෙද? ගෑනුකක් හිටපන්. ඒ වුණාට මිනිහා දුසින් ගානක් මිනි මරලා තියෙනවා. මොනවා? මිනි මරලා මගේ පුතා වෙන්න බෑ. අද උඹට මේ පැත්තේ පස්පා ගන්න එපයි කියලා තියෙනවා නේද? පස්පා ගන්න නැතුව ඇවිදින්න බෑනේ සර්. එහෙනම් කරුණාකරලා මාව උස්ස ගන්න. ගන්න. හරි. එළඹ මචං මූ උස්සන්න. අනේ ඕනේ නැති තැන් වලින් අල්ලන්න පව කඩ සාප්පුවලක් ගන්න නෑ. කෙලින් අල්ලන්න හොඳට අල්ලන්න සාද කරලා. වයලතු අල්ලන්න කෙලින් යන්න. කෙලින් යන්න දැන් කෙලින් යන්න. තෝ මොනවද කරන්න හදන්නේ? හුලං අරිනවනේ. කාගෙන් අහලාද උඹ හුලං අරින්නේ? ඇයි සර් පණිවිඩයක් කරලා තිබ්බේ දැන් මට හුලං අරින්න කියලා මේ ජගත් අතේ පිස්තෝලෙකුත් තියලා ඒකයි මම මේ කරන්නේ. මං උඹට කියලා තියෙන්නේ ඔළුව. මගේ ඇස් දෙක ඉස්සරහ පිට එන්න එපා ඔව් කියලා. දන්නවා මම දන්නවා. මට තේරෙනවා සර්. තෝ කියන දේ අහන්න නැති මිනිහෙක්. දැන් ඉතින් මට කියලා දෙයක් ඉතුරු වෙලා නැහැ. හෙට අනිද්දා මගේ ජගත් පුතත් තෙල්ලුම් ගස්සයි. බෑ. මං මේකට කොහෙත් මිර දෙන්නේ. මා වෙල්ලුම් ගස් ගියත් මගේ පුතා වෙල්ලුම් ගස් යන්න මං ඉඩ දෙන්නේ නැහැ. මරුණට පස්සේ ආයි හුස්ම දෙන්න බෑ. ඉක්මන් කරලා අවසන් කටයුතු ඉවරයක් කරන්න ඕන. ඊට පස්සේ මගේ පුතාගේ හුස්ම ටික පරිස්සම් කරගන්න ඕන.
හලෝ සින්ඩි. මොකද නිකන් මූණ අමුතු කරගෙන? එපා මවල්ලන්න. ඔය ලේට ඇවිත් චත්වලි. කනකල මෙතන යන්න. ෂා නියම රංගපෑමක් නේ. හැබැයි